ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම ලංකා වාසුගේ මගේ channel එක වෙන්නේ. ඔයගොල්ලෝ දැන්ටමත් බලන්න ඇති මේ මොකද්ද මේ ලයිසන් එක රිනිව් කරන්න ගියාම සල්ලි අරන් යන්න එපා කිව්වේ කියලා. මේ ඒකේ විස්තරේ මම කියන්නම් සහ මේ නුගේගොට්ට ගියාම ඔයගොල්ලන්ට ඒ තියෙන පියවරවල ටිකත් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒතකොට ගිය ගමන් වැඩි ඉක්මනට කරගන්න පුළුවන් වෙයි. ඉස්සෙල්ලා මෙහෙම එකක් කියන්න ඕනේ මම මොකද සල්ලි ඕනේ නැහැ කිව්වේ එතන දැන් අපි සල්ලි අරන් ගිහිල්ලා ගෙවන එකක් නැහැ. ඔයාට තියෙන්නේ කාඩ් එකෙන් තමයි ගෙවන්න තියෙන්නේ. ඒතකොට ලයිසන් එක අලුත් කරනවා නම් ඔයාගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා නම් ඒ කියන්නේ තව ඉස්සරහට දීලා තියෙනවා නම් හිතන්නකෝ තව දවස් 2-3ක් තියෙනවා කියලා. එතකොට ඔයාට ලයිසන් එකට යන්නේ රුපියල් 3025ක් විතරයි. ඊට අමතරව මෙඩිකල් ගාස්තු 1500ක් ගන්නවා. එතකොට ඔයාගේ නිකන් හරි ලයිසන් එක එක්ස්පයර් වෙලා ඒ කියන්නේ දින පැනලා නම් ඔයාගේ එක්ස්පයර් වෙලා තියෙන දැන් ඔයා හිතන්න ඔයාගේ දැන් 14 වගේ ඔයාගේ ලයිසන් එක ඉවරයි ඔයා යන්නේ 20 වගේ ගන්න. එතකොට ඔයාට ඇත්තටම ඒ පරක්කු වෙච්ච ටයිම් එක දඩයක් ගහනවා. ඒගොල්ලෝ කියන්නේ නම් අවුරුද්දක එක්ස්පයර් එක ඒ කියන්නේ අවුරුද්දක් හිටියොත් ඒගොල්ලෝ රුපියල් 500ක් ගන්නවා කියලා. කොහොම කරත් ඇලර්ට් එකේ ඉන්න ලයිසන් එක පොඩ්ඩක් බලන්න එක්ස්පයර් වෙලා කල් ගිහිල්ලා යනවට වඩා එක්ස්පයර් වෙන කලින් මාසෙකට හරි කමන්නේ කලින් ගන්න මම ගත්තේ එහෙමයි. එහෙනම් මගේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් මම ඔයගලන්ට කියන්න ඉතුරු මොකද ඉක්මනට ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද නුගේගොඩ ලයිසන් එක රිනිව් කරන්න ඒගොල්ලන් ගොඩක් ඉස්සර කරේ නුගේගොඩින් අපි මෙඩිකල් එක ගන්න එකනේ. මෙඩිකල් එක අරගෙන ගිහලා වේරහැට ගිහලා තමයි ඒක කරන්න ඕනේ. මේ ලයිසන් එක රිනිව් කරන එක. ඒතකොට නුගේගොඩ එක දැන් රිනිව් කරනවා ඒ කියන්නේ අලුත් ඒ කියන්නේ ලයිසන් එක තියෙනවනේ අලුත් කට්ටිය අලුතෙන් ලයිසන් ගන්න බෑ එතනින්. ඒක ගන්න ඕනේ වේරහැරමයි. එතකොට තියෙන ලයිසන් එක එක්ස්පයර් වෙලා නම් ඒකට අලුත් ලයිසන් එකක් ගන්න එතන පුළුවන්. හැබැයි 175 දෙනෙක් විතරයි chance එක තියෙන දවසේ. ඒතර ඔයා බලන්න ඕනේ අපොයින්ට්මන්ට් එක උදෙන්ම දාගෙන මේ පියවරල් ටික ඉක්මනින් කරගන්න. එතකොට ඔයාට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. මම පියවර එකින් එක ඔයාලට කියන්නම් මේකේ channel එක ඔයා කොහොමද channel එකකට channel එකකින් කොහොමද ඔයා නුගේගොඩ මේ එතන ඉන්ස්ටිටියුට් එකට මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකට කොහොමද ඔයා channel එක දාගන්නේ ඒ ටික මම පියවරෙන් පියවර කියන්නම්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා. එහෙනම් මේ අද වීඩියෝ එක බලලා ඔයාලට ප්‍රයෝජනවත් නම් ඔයා ඒක බලලා ලයික් කරන්න, ෂෙයා කරන්න, තව කාටරි බලාගෙන ෂෙයා කරන්න. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ මම අනිවාර්යෙන් ඉස්සරහට දානවා. ඉතින් අපි පියවරෙන් පියවර බලමු මේක කොහොමද මේ හරියටම අපේ ලයිසන් එක රිනිව් කරන වැඩේ කරගන්න කියලා. ඔන්න එනම් පළවෙනිම එක තමයි channel එක හරහා ඒ කියන්නේ අපේ වෙබ් එකකින් අපි කොහොමද අපොයින්ට්මන්ට් එක දාගන්නේ අපේ දිනයක් ගන්න කොහොමද මේ මෙඩිකල් එකට. ඒතකොට ඒකට සම්බන්ධව ඔයා ඒක ඒ මෙඩිකල් එක දාන්න කලින් ඔයාගේ මෙඩිකල් එකට යන්න ඔයා කොච්චර විදියට සෞඛ්‍ය සම්පන්නද කියන එකත් ඔයා බලා ගන්න ඕනේ. එකක් තමයි ප්‍රධානම කාරණාව මට තිබ්බ එකම ප්‍රශ්න තමයි මේ කණ්ණාඩි දාන එක. ඒතර මම අනිවාර්යෙන් මගේ කණ්ණාඩිය මට දුර දැන් මගේ ඒ දුර පේන තත්ත්වය කොහොමද ඒ සියලු දේවල් බලන්න ඕන වුණා. ඉතින් ඔයාට එතකොට ඔයාට තියෙනවා නම් ෂුගර් තියෙනවා නම් ප්‍රෙෂර් තියෙනවා නම් ඒවට අනිවාර්යෙන් බෙහෙත් ගන්නවා කියලා එතනදී කියන්න ඕනේ. ඔයා බෙහෙත් ගන්නවා නම් නැත්නම් ඒවා පොඩ්ඩක් චෙක් කරගන්න, ඒවා කන්ට්‍රෝල් කරගන්න. ඒ ටික අනිවාර්යෙන් බලනවා. එතකොට මම මේ ඔයාට පෙන්නනම් මෙඩිකල් එක දාන විදිහ ඊට කලින් මම මේ කියන කරුණු ටික ඔයා හොඳට හිතට ගන්න. එකක් තමයි ඔයාගේ ඇස්පෙනීම අංක 1 ඇස්පෙනීම. ඊට පස්සේ ඔයාගේ මේ අතපය කකුල් හොඳට වැඩ කරනවද කියන එකත් ඒගොල්ලෝ එතනදි බලනවා. ඊට අමතරව ප්‍රෙෂර් චෙක් කරනවා. ඒ වෙලාව ඔයාගේ එතන ෂුගර් චෙක් කරනවා. එතන කරන්නේ මම ඒක පියවර ටික ඔයාට ඉස්සරහට පෙන්නන්නම්. මම මේ කියන මෙඩිකල් එක දාන්න කලින් මේ කාරණා ටික මම ඔයාට කියන්නේ ඒක ඔයාට වැදගත් වෙනවා අනිවාර්යෙන්. ඔයා ඒතර බලන්න ඕනේ ඔයාගේ ප්‍රෙෂර් එක, ඒතර ඔයාට බ්ලඩ් ෂුගර් තියෙනවද ඒවා, ඒතර ඔයාගේ මේ අතපය හොඳට වැඩ කරනවද, ඒවා හිරිවැටෙන ගතිය මොකුත් නැද්ද, ඒ ඔක්කොම බලාගන්න, කකුල් හොඳට හෙලවෙනවද ඒවා බලන්න ඕනේ. ඒවා එතනදි කරනවා. ඔයා කලින් ඒකට මුණ දීලා ඇති. මම කියන්නේ නැවතත් ඒවා බලනවා. ඒතර ඇහැ පිළීම ගැන හොඳටම බලනවා. ඉතින් ඒ ටික ඔයාට කොන්ෆිඩන්ස් දැන් තියෙනවා. ඔයාට channel එක දාගෙන ඊට පස්සේ ඔයාට එතනට යන්න පුළුවන්. මම දැන් channel එක දාගන්න විදිය මම ස්ක්‍රීන් මම ෆෝන් එකකින් ඒ අපොයින්ට්මන්ට් එක දාන විදිය රෙකෝඩ් කරගත්තා. ඒක චුට්ටක් බලෙමු. ඔයාට ඒක මේ හරියට ඔයාට ඒක දාගන්න විදිය ඕන වෙයි.
ඒ හින්දා ඒක චුට්ටක් ඉස්සෙල්ලම බලලිමු. හරි ඔය ඉස්සෙල්ලම මෙහෙම Google ගියා. එතන ගහනවා NTMI නුගේගොඩ අපොයින්ට්මන්ට් කියලා ගැහුවාම ඔයාලට මෙතන එනවා ඊචැනලින් නුගේගොඩ නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් මෙට්‍රොපොලිටන් ඉන්ස්ටිටියුට් කියන එකට ගියා. ඊට පස්සේ ඔයා දැම්ම බ්‍රාන්ච් එක ඔයාලට දිනවා මේ හැමතැනම බ්‍රාන්චස් තියෙනවා. ඒ දැන් අපිට යන්න ඕන නුගේගොඩ එකනේ. අපි නුගේගොඩ එකට ගිහිල්ලා ඔයාට ඕන දවස ඔයා හිතන්න අපි අද සින්දුරාදිරද නැහැ. මන්ඩේ දානවා අපි 17 වෙනිදා දාලා ඕකේ ගන්න. හරි ඊට පස්සේ ඔයාලට දෙනවා මේ කියන අනිවාර්යෙන්ම ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ අනිවාර්යෙන් ඔයාගේ ඇත් එක දාන්න ඕනේ වෙන කාගේවත් ඒව දාලා එතනට ගියාට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේට අපොයින්ට්මන්ට් එක හම්බෙන්නේ නැහැ. ඒ හින්දා දැන් අපි මේ උදේ 8ට දිනවා 28 දිනේ දැන් තියෙනවා අපි අපොයින්ට්මන්ට් එක. දැන් ඔකේ අවයිලබල් කියන එක මෙතනට ගිහලා ඉතින් නොවැම්බර් 18 අපි මේ අවයිලබල් එක දානවා. දැන් මම එනවා ඔයාලට විස්තර ටික ඔයාගේ දාන්න ඕනේ නම ඔයාගේ ඊමේල් එකක් දාන්න ඕනේ ටෙලිෆෝන් නම්බරේ දාන්න නික් එක හරියම එක දාන්න ඔයාගේ යාළුවෙක් ඔයාට ගන්නවා කියලා ඔයාගේ එක දාලා යාළුවා ගියාට වැඩක් නැහැ. ඔයා යනවනේ ඔයාගේ දාන්න යාළුවා නැහැ යාළුවගේ ඩෙන්ටිටි එක දාන්න ඕනේ. ඔයාට වීකල් වර්ගේ තෝරන්න ඕනේ මෙතනින් ලයිට් දෙහිවිද කියලා අපි ලයිට් එක ගන්න. නැෂනලිටි ලෝකල් තමයි. ෆොරින් නෙමෙයි අපි ලෝකල්. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දැම්මා. ඇඩ්‍රස් එක දාලා ඔයා මෙතන පේමන්ට් ඩීටේල්ස් දැන් මේක ඉස්සර නම් ගත්ත 1500ක් මේකෙන්ම දැන් හැබැයි එහෙම ගන්න එක හොඳයි. මොකද අපිට නිකන් හරි දවසකට යන්න බැරි වුණොත් එහෙම ඔයාට පාඩු වෙන්නේ රුපියල් 114ක් විතරයි. ඒ හින්දා අපි කෙලින්ම 114 රුපියල් ෆිල් කරලා ඉවරලා පේ කරාම කාඩ් එකෙන් තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. එතකොට ගෙවලා ඔයාගේ ගත්තාම ඔයාලට මෙන්න මේ වගේ මෙන්න මෙහෙම එකක් එනවා. මෙතන ඔයාගේ විස්තර ටිකත් එක්ක මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. දැන් මේ මගේ විස්තර දාලා තියෙන එක මම ගත්ත එක. ඒසොට මෙන්න 114යි වෙන කැපිලා තියෙන්නේ. මම මේ 13 වෙනිදා මේ අපොයින්ට්මන්ට් එක දැම්මේ. ඒක ටික ඔච්චරයි. ඕක ගිහලා ඔයාගේ ඩෙන්ටිටි නම්බරේ කිව්වම ඒගොල්ලන් ගාව ටෝකන් එක දෙනවා. හරි දැන් ඔයාට මේ පැහැදිලි වෙන්නේ නැති කොහොමද ඔයා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියලා. ඊට පස්සේ ඔයා අවශ්‍ය දිනේට ඔයාට කියලා තියෙන ටයිම් එකට ඔයාට මෙසේජ් එකක් එනවා. ඔයා මෙඩිකල් වලට මුණ දෙන්න ඕන 9යි ඔයා 9ට දැම්ම 9යි ඔයාගේ ඉන්න ස්ථානය අනුව ඔයා හිතන්නකෝ ඔයා 20 වෙනි ස්ථානයේ ඉන්න. ඒතකොට 9යි 10යි එහෙම ටයිම් එක. ඔයා ටිකක් උදින් ගියත් කමක් නැහැ. මොකද එතන ඒ කියන ටයිම් එකටම ඔයා ඇතුළට ගන්නෙත් නැහැ. ඔයා යන විදිහ ඔයාට පාර පෙන්වන්න කවුරුත් නැහැ. ඒ හින්දා ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයා එන්ට්‍රන්ස් එකට එතන ඉන්න සිකියුරිටි ගාඩ් ඉන්න ඔයාට යන්න තියෙන්නේ ප්‍රධාන ගේට්ටුවේ ඇතුළට යන්න තියෙන්නේ. හැබැයි පොඩි ගේට් එකක් තියෙනවා මම මේ පෙන්වන පින්තූරේ තියෙන මේ ඔයාලට මම මේකේ නුගේගොඩ ලොකේෂන් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒතකොට ඒකත් ඔයා වාහනේ ගනනවා නම් ඒක ලොකේට් කරගන්න. සහ මම මේ කියන විදිහට ඔයා යන තැනදී සිකියුරිටි ගාඩ් ඉන්නවා. ආ කියනවා මෙන්න මෙතන තමයි මේ ලයිසන් අලුත් කරනවා නම් අපොයින්ට්මන්ට් එක කීයද කියලා අහලා එයා ඇතුළට යවනවා. ඒතකොට ගියාම ගොඩාක් අය එතන ඉඳගෙන ඉන්නවා මේ මෙන්න මේ වගේ කොළ තියාගෙන. මෙන්න මේක තමයි එතකොට මේ කොලේ තමයි ඔයාට ඕන වෙන එක මේ ටෝකන් එක. එතකොට මේක හරහා තමයි ඔක්කොම ටික වෙන්නේ මේ ටෝකන් එකෙන් තමයි මුල් පියවරවල ටික වෙන්නේ මේ ටෝකන් එක හරහා. එතකොට මේ ටෝකන් එක ගන්නවා ඔයාලා ඉස්සලාම යන්න ඕනේ. ඔයා වෙන කාගෙන්වත් අහන්න ඕනේ. ඔයා කෙලින්ම එන්ට්‍රන්ස් එකට ගිහලා ඉස්සරහ දොරෙන් මේ ෆොටෝ එක පෙන්නලා මේ තැනින් යන්න තියෙන්නේ. එතනින් ඔයා ගිහිල්ලා ඔයාගේ මේ ටෝකන් එක ඕල්රෙඩි එතන තියෙනවා. ඔයා දාපු ටෝකන් එක ඒගොල්ලෝ print out අරගෙන ඒගොල්ලෝ මෙහෙම ෆයිල් කර මෙහෙම ගොඩක් ගහගෙන ඉන්න මේක. එතකොට ඔයා ගියාම ඔයාගේ ඩෙන්ටිටි නම්බර කිව්වම එයා ඔයාට මේක දෙනවා. ඒක දුන්නාම ඔයා ඒක අරගෙන යන්න ඕනේ. කෙලින්ම යන්න තියෙන ඔයාට මෙන්න මේ ෆොටෝ එක පෙන්වන ස්ථානයට ගියාම ඔයාට එතනින් ඔයාගේ මේ විස්තර මේ ටෝකන් එකත් අරගෙන ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකයි ඔයාගේ ID එකයි අනිවාර්යෙන් අරන් යන්න. ඒ දෙක අරන් ගියාම ඔයාව එතනින් ඔයාව රෙජිස්ටර් ඔයාගේ නම් ගම් ඔක්කොම සටහන් කරගෙන අර පරමේටික ඩේටාබේස් එකනොත් අරගෙන ඔයාව එතනින් යවන හරියටම 4 වෙනි කාමරයට. ඒ 4 වෙනි කාමරය කියන්නේ ඔයාගේ මෙඩිකල් රිපෝට් එක ගන්න තියෙන තැන. කියන්නේ මෙඩිකල් රිපෝට් එක කියන්නේ ඔයාගේ බ්ලඩ් ෂුගර් බලන ඒකට තමයි ඔයා යවන්නේ. ඔයාගේ ලේ වර්ගය මොනවද ඒ ටික බලා ගන්න තමයි එතනට යවන්නේ. ඒ ඉස්සල්ලා මේක. ඒ එතනට එක මෙන්න මේ මම මේ පෙන්නන මේ තැන තමයි ඒක වෙන්නේ. ඒතකොට එතනට ගිහිල්ලා ඔයාගේ බ්ලඩ් ෂුගර් එක ඔයාගේ බ්ලඩ් දීලා
ඒගොල්ලෝ එවෙලම එතන report එක ඒගොල්ලන්ගේ system එකෙන් අනිත් තැනට යවනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියනවා එතන හරි යන්න කියලා. එතකොට එතනදී සීනි වැඩිවීමක් එහෙම වුණොත් ඔයාට එතනින් යාට ආපහු කියනවා එහෙනම් ඊළඟ දවසේ එන්න ඔයාගේ සීනි අඩු කරගෙන යන්න මොනවා හරි එහෙම එන්න කියලා දැන් ඒක දිනේ කවුල් නම් ඒගොල්ලෝ එතනම කියනවා අපෝ ඊළඟ ස්ටෙප් එකට යවන්නේ නැහැ. ඔයාව එමු පස්සට එවනවා. ඒ කියන්නේ ඔයාට ආපහු ආයි යන්න වෙනවා මෙඩිකල් එකට. ඊට පස්සේ ඔයා යන්න ඕනේ පළවෙනි මහලට. ඔයා ඊළඟට ගන්න මේ ෆොටෝ එකේ පින්න මෙතන තියෙන මේ තියෙන මේ ස්ක්‍රීන් එක දාලා තිනවා. ඔයාගේ මේ ටෝකන් නම්බරේ තමයි මේ ස්ක්‍රීන් එකේ වැටෙන්නේ. එතන තමයි කරන්නේ ડોක්ටර් ඉන්නේ එතන. එතන තමයි ඇස් බලන්නේ මේ අතපය වැඩ කරන්නේ. ඔයා ඒවට තියෙන ලෙඩ රෝගී ඔක්කොම අහන්නේ එතනින්. ඊට පස්සේ ඔයා එතනට ගියාට පස්සේ එතන ටෝකන් නම්බරේ ස්ක්‍රීන් එක වැටුනහම මේ අදාළ කාමරේ ගාවට ගිහිල්ලා සෙරප්පු ගලවලා යන්න. පහසුයි සෙරප්පු දෙයක් දාගෙන යනවා. සපොත් දාන් ගියොත් ඒක ගලවන්න වෙනවා. ඉතින් ඒ හින්දා එතනට ගිහිල්ලා එතන තමයි ඊළඟ අර වැඩ ටික වෙන්නේ. ડોක්ටර් ඉන්නවා ડોක්ටර්ත් කතා කරලා ඊට පස්සේ ඔයාගේ ඇස් චෙක් කරලා ඊට පස්සේ ડોක්ටර් එතනදී ඔයාට කියන රයිට් ඔයා දැන් හරි මේ කියලා ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් කියලා ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එවනවා ඔයා මෙඩිකල් එක කම්ප්ලීට් කරා කියලා. එතකොට ෆෝන් එකකින් මැසේජ් එක ආවට පස්සේ ඔයාට කෙලින්ම යන්න තියෙන්නේ ඔයාට කියනවා එතනින් ඇව්වට පස්සේ ඔයා මේක මැසේජ් එක ආපු හැටි එතන කවුරුත් කියන්නේ ඔයා කොහෙටද යන්න ඕනේ කියලා. එතන පොඩි අවුලක් තියෙනවා. ඒක මම අත්විඳපු එක. ඉතින් මමත් තනින් අහන් ඉන්නකොට සමහරට අර 175 නම්බර්ස් බෙදෙන එක ගිහිල්ලා අපි හොයන් යනකොට සමහරට වෙලා. දැන් මට හම්බුනොත් 122. මට අපොයින්ට්මන්ට් එක තිබ්බෙත් 9ට. ඉතින් මේ එහෙම පොඩි අඩුපාඩු තියෙනවා. කවුරුත් කියන්නේ රිසෙප්ෂන් එක. රිසෙප්ෂන් එකට ගිහම රිසෙප්ෂන් එකකින් කියන ආයෙ අර මුල තැනට මෙන්න කියලා. එතන මම මේ ෆොටෝ එක දාන්න තැන තියෙනවනේ. එතන ඔයා ඉන්ට්‍රස්ට් වෙන තැනව තමයි ඒ තැන තියෙන්නේ. ඔයා කෙලියම වෙන කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එකට මැසේජ් එක එනවා. ඒ වෙලෙම එනවා. ඒක ආපු ගමන් ඒක අරන් ගිහලා පෙන්නුවම එතන සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉන්නවා. එයාගේ අතේ තමයි නම්බර්ස් ටික තියෙන්නේ. මම මේ පෙන්නන ෆොටෝ එකේ තමයි තියෙන්නේ ඔයාට මේ ඉෂුව කරන එක මේ ඔයාගේ ටෙම්පරරි ඉෂුව කරන එක. එතකොට ඒකෙදි ඒගොල්ලොම පැහැදිලිව කියනවා ටෙම්පරරි ඉෂුව කරන්නේ අවුරුදු 2කට තමයි මේ කොලේ දෙන්නේ. මම ඒක පෙන්නන්නම් ඔයාට. මේ ඒ කොලෙන් අවුරුදු 2කට දෙනවා. ඒගොල්ලෝ කියනවා කිසිම විදියකින් මේ කොලේ අරන් ගිහලා වේරහැර ගියා කියලා වක්කත් ආයි ලයිසන් කාඩ් එක ගන්න බෑ. ඔයාට ඕන මෙඩිකල් එක එතනින් අරගෙන ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන වේරහැරට 1 day සර්විස් එකෙන් ලයිසන් කාඩ් එක ගන්න පුළුවන්. නැත්තම් ඔයා රට යන්න ඉන්නවා නම් ඔයාට પાස්පෝර්ට් එකයි මේ වීසා වැදිලා තියෙනවා නම් ඔයාට ඒ දෙක පෙන්නලා කාඩ් එක ගන්න පුළුවන්. ඒකයිල්ල ඒ සියලු දේවල් කරන්න තියෙන්නේ වේරහැරෙන් පමණයි. මොකද අතන දෙන්නේ මේ කොලේ මෙන්න මේ වගේ මේ ටෙම්පරරි විතරයි දෙන්නේ. මේ ටෙම්පරරි කොලේ විතරයි දෙන්නේ අවුරුදු 2කට. ඒ අවුරුදු 2 ඇතුළේ ඒගොල්ලෝ කියනවා අපි දීලා තියෙන ඇඩ්‍රස් එකට ලයිසන් එක පෝස්ට් කරනවා කියලා. ඒතොර ඒ විදිහට තමයි මේකේ සිද්ධිය වෙන්නේ. මම නම් ගත්තා මොකද මට වේරහැර ආපෝ අපොයින්ට්මන්ට් එකක් දදා ඉන්න වෙලාවක් නෑ මට වැඩ තියෙන හින්දා. මම ඒ හින්දා ඒක අරගෙන ආවා. මොකද ආපහු ඒ කියන දවසේ අපොයින්ට්මන්ට් දාගෙන ගිහිල්ලා මට ඒ වෙද්දී යන්න බැරි වුණොත් එහෙම අපරාධයක්. ඒ හින්දා මම මේක කොහොමද නවාගෙන පර්ස් එකේ දාගන්නම් කියලා ඉතින් තමයි. නම් අය ගොඩක් අයට සමහරට ලයිසන් එක ඕන වෙනවා තියෙනවා. ඒක අරයෑමේ පහසු වෙනින්දා. ඉතින් එහෙම වුණොත් මෙඩිකල් එක අරගෙන වේරහැරට ගිහිල්ලා ගන්න පුළුවන්. ඒ කොහොම කරත් අන්තිම මෙතන මේ මෙන්න මේ කොලේ ගන්න තැනදී ඔයාට සල්ලි අතින් දෙන්න බෑ. කෑෂ් දෙන්න ඒගොල්ලෝ ගන්න නෑ. ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයාගේ බැංක් කාඩ් එක, මාස්ටර් වීසා බැංක් කාඩ් එක දීලා ගෙවලා මේක ගන්න පුළුවන්. 3025යි කැපෙන්නේ. මොකක් හරි දඩයක් තිබ්බොත් ගන්න වැඩි වෙනවා. ඒ අරගෙන නැත්නම් 3025යි. ඊට අමතරව මෙඩිකල් අපි මෙඩිකල් එකට ගියාම මෙඩිකල් රෙජිස්ට්‍රේෂන් එකට ගත්තාම තියෙන මෙන්න මේ වගේ කොලයක් එතනින් දෙනවා. මේකට 1500යි යන්නේ. එතන මේ පියවර ටික තමයි තියෙන්නේ. ඒතකොට මෙඩිකල් එක ගන්න කලින් තමයි මේක ගෙවන්න ඕනේ 1500. ඊට පස්සේ මේක අරගෙන එන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ පහසුවේ මේ පියවර ටික දැනගෙන ගියාම මොකද මම දැනගෙන ගියේ නැති හින්දා මට පැයක් එකමාරක් විතර මම නිකන් වටේ කැරක් ඉන්න උනා මට එතන. ඒ කියන්නේ ඒක දන්නේ නැති හින්දා ඉතින් දැනුවත් මඟට වෙච්ච එක්ස්පීරියන්ස් එක තමයි මම එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඔයගලන්ට. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් මේක කරගනි. හැබැයි අලුතෙන් ගන්න ඉන්නවා නම් එක දවසින් ඕන නම් වේරහැරටම තමයි යන්න ඕනේ. එහෙමනම් මේ නුගේගොඩට අපොයින්ට්මන්ට් එකක් දාලා ඔයාලට මෙඩිකල් එක කරන් යන්න පුළුවන්. හැබැයි රිනිව් කරගන්නවා නම් ඒ වෙලෙම ඔයාලට නුගේගොඩින් පුළුවන්. හැබැයි මේ කාඩ් එක තමයි මේ කොලේ තමයි හම්බෙන්නේ අවුරුදු 2කට. ඉතින් ගෙදරට මාස 6න් එනවා කියලා තමයි කියන්නේ. සමහරට ඒක එහෙම වේද දන්නේ නැහැ.
ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි තියෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේ දෙයක් නොදන්නා දෙයක් එක්කව වෙන්නේ නැති කියලා මේ ලයිසන් එක සම්බන්ධ රිනිව් කරන එක සම්බන්ධ. ඉතින් එහෙනම් අදට මගේ වැඩසටහන මම අවසන් කරනවා. ඒ හින්දා ඔයගලන්ට මම කියනවා නැවතත් කියලා මේක දන්න යාළුවන්ට ඕන වෙයි ලයික් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ මම දානවා. ඉතින් එහෙනම් ඔයගලන්ට ජය වේවා.